ඔන්න ඉතින් ඊළඟට අපිට හම්බුණා 1997 ලියාපදිංචි කරපු කැරවන් එක. 250 නම්බර් කැරවන් එක තානාග තත්ත්වයේ පවතින කියලා අධිකාරිය කියනවා. ඩුවල් AC වලින් සමන්විතයි මේ වෑන් එක. වයිට් කලර් වෑන් එකක් වෙන අතර ඇතුළත කන්ඩිෂන් තත්ත්වය හොඳට තියාගෙන තියෙනවා කියලා අපිට පේනවා. ඇතුළත ෂීට් ගස ඇඩ්ජස්ටබල් ෂීට් වලින් සමන්විතයි කියලා තමයි කියන්නේ. ටයර් පැත්තට ගියොත් ටයර් ඇලෝ වීල් ටයර් වලින් තමයි තියෙන්නේ. ඒ ඉස්සරහා පුල් ඔප්ෂන් කරලා ඇති අතර ඩුවල් AC තමයි තියෙන්නේ. සවුන්ඩ් සෙටප් එකකිනුත් තියෙනවා. තියෙන්නේ කොහෙද කියලා කිව්වා පිළියන්දල තමයි තියෙන්නේ. ලක්ෂ 68යි 90ක් කියලා තමයි කියන්නේ. කොමුණත් 7 දක්වා අංකවල කොල්ල ඇදලා බලන්න ගන්න අඩු ගන්න පුළුවන්. මෙන්න බිස්නස් එකට නැත්තම් හයර් එකට නැත්තම් ගෙදර දුවන වෑන් හොයන කටින් මෙන්න ගෙනව අඩුවට වෑන්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඉල්ලන ගමන් මෙන්න පළවෙනි වෑන් එක ලෙස මේ මිට්සුබිසි මාදිලියේ වෑන් එක අපිට හමු වුණා. කොමුණත් මේ වෑන් එක 325 නම්බර් වෑන් එකක් තමයි. ඇතුළේ කන්ඩිෂන් තත්ත්වය බලන්න පුළුවන් දෙයක්. පිටත කන්ඩිෂන් තත්ත්වය මෙහෙම බලා ගන්න පුළුවන්. 2C එන්ජිමක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඩීසල් එන්ජිමක් එකයි. බර වාහන තමයි මේක තියෙන්නේ. කොහොමද මේ වෑන් එක ගාන ගැන කිව්වා ලක්ෂ 11මාරයි. L300 මේ වෑන් එක ලක්ෂ 11මාරයි. දැම්ම පාතින් දක්වයි දුරකථන අංගුණත කෝල් එකදී බලන්න. මේ Toyota Town House වෑන් හොයන කටින් මෙන්න ගෙනවා ටීන් බොඩියක් තියෙන වෑන් එක. ඇලෝ වීල් ටයර් වලින් සමන්විත වෑන් එකක් වෙන අතර මේ වෑන් එක කන්ඩිෂන් තත්ත්වය දැන් ෆොටෝ මගින් බලන්න පුළුවන් ඔයාලට. 52 නම්බර් තමයි මේ වෑන් එක. 1991 තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. 2C එන්ජිමක් තියෙනවා. මේ වෑන් එක අලුතෙන් ටයර් දාලා තියෙන්නේ මේ ළඟදී. ඉතින් කන්ඩිෂන් තත්ත්වය රනින් පැත්ත හොඳට තියෙන වෑන් එකක් තමයි මේක. ඩොකියුමන්ට් ටිකක් ක්ලියර් කරලා තියෙන්නේ. adjustable seat power steering wheel එලින් තියෙනවා මේ වෑන් එක. 23.90ක් කියලා තමයි කියන්නේ ගාන. පහතෙන් දක්වන අංකවලට කෝල් එකක් දීලා බලන්න.